අනේ අම්මා පල්ලා මාටින් කනෝ බොනෝ නිදිනව ඇරෙන්න උඹලට ඔය දවසට වෙන වැඩක් නැද්ද බං? හරි ඉතින් මේ නිමාඩු දවස් දෙක තුනේ පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ අනේ. ඔව් ඉඳහන්කෝ. මාටියෝ ගෙදර ඉන්නවද? අන්න තමුන්ගේ අනිත් යාළුවත් ඇවිල්ලාද කොහෙද? ගිහිල්ලා බලනෝ. උන්ත් එක්ක දවසම සෙල්ලම් කර කර ඉන්නේ. එතකොට හරි. මාටියෝ මොකෝ වෙන්නේ ඉතින් මේ දවස් ටිකේ? මොනා වෙන්නද බං උඹට දැනුත් පේනවනේ තනිකර අර මොකක්ද කියන්නේ සබ්බේ ලබන් වෙලා බං තියෙන්නේ. සබ්බේ ලබන් ඒ මොකද්ද බං ඒ? හරි ඒකත් පස්සේ කතා කරමුකෝ. දැන් උඹ ආපු හේතුව මොකද්ද කියපන්කෝ. දන්නා ඉතින් තව දවස් දෙක තුනකින් ඕ ලෙවල් පටන් ගන්නවයි කියලා. ඉතින් ඊට කලින් ඉස්කෝලෙන් තීරණයක් කරන් තියෙනවලු බං ට්‍රිප් එකක් යන්න. අනිද්දාට යනවලු බං මොකෝ කියන්නේ උඹත් එනවද කියලා අහන්නයි මම මේ ආවේ. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා. ඉතින් බං ඒක අපිට දැනුවත් කරේ නෑනේ බං. උඹ මොකටද ඇවිල්ලා කිය යන්නේ? දැනුවත් කරන්නත් ඉතින් උඹ ඉස්කෝලේ නෑනේ. ඉතින් කොහෙද දැනුවත් කරන්නද? හරි දැන් උඹලා ඔය කොහෙද යන්නේ? අපි මාතලේ පැත්තේ බං යන්නේ. දවස් දෙක තුනක් ඉඳලාම එනවා. කැම්පින් ගහන්න යනවයි කියලා කිව්වේ. හරි ඒක නෙමෙයි. දැන් අපේ කොල්ල සෙට් එකක් දැන් ওই වැඩේට යනවද? හරි මං අපේ කොල්ල සෙට් එකට ගල් පොත්ත ගාවට එන්නේ කියලා කතා කරා. අපි යමන්. හරි යමන්කෝ බලන්න මොකක්ද උන් කියන්නේ කියලා බලන්න. අඩෝ සුද්දා අර ඉන්නේ කවුද කියලා බලපන් පොඩ්ඩක්. වෙන මොකාද ඉතින් සුපුණානේ ඉන්නේ මල පෙරේතෙක් වගේ කිඹුල බනිස්සයක් ගිලගිර. මේ ඕකට මෙතනින් නිකන් යන්න දෙන්න හොඳ නෑ. කීයක් කර ඉල්ලගමු ඕකගෙන්. අනේ මේ තරිදු ඕකගෙන් සල්ලි ඉල්ලන්න ගිහිල්ලා අන්තිමේදී උන්ගේ කට්ටිය වෙල් අපිට නෙළුවට පස්සේ අපි ඉවරයිනේ. සද්දනතු යන්න දීපන්. ඇයි රත්නදීප ඇවිල්ලා මට ගහන්නද? ඕකත් එක්කත් මට ඇරියස් එකක් තියෙනවා. බලමුකෝ මුගෙන් නම් අන්ද සල්ලි අරගෙන තමයි මම මෙතනින් යවන්නේ. යම් පට්ටම රස කිඹුල බනිස් එකක් සුපුන් පොඩ්ඩක් නවතිනවා. තරිදු යාළුවා මක්කයි මට කතා කරේ. මක්කයි නෙමේ. පොඩ්ඩක් ඉදහන්කෝ මම මේකෙන් බහැලෙනකන්. හරි බයිලා කතන්දර වැඩක් නෑ. උඹ ගාව අතේ කොච්චරක් දැන් සල්ලි තියෙනවද? අනේ යාළුවා අතේ සල්ලි නෑනේ. මගේ අතේ තියෙන කිඹුල බනිස් එකක් නේ. ඔයාට පේන්නේ නැතයි. අනේ අම්මා බල්ලා මුගේ ආච්චිට යකෝ මං අහන්නේ උඹේ ගාව දැන් සත පහක්වත් නැද්ද කියලා. අයියෝ තරිදු යාළුවා මං ගාව කොහෙදනේ 750වල් තියෙන්නේ. මං ආදි කාලේ මානවයෙක් කියලා හිතුවද? මුගේ ආච්චිට හාල් කරන්න. මොකද්ද සුනකයෝ කරන්නේ? උඹලා දෙන්න ගහ ගන්නවා නම් උඹලා දෙන්න ගහ ගනින්කෝ. අඩෝ සෝරි බං උඹේ මෝනේද වැදුනේ දැක්කේ නෑනේ. අම්මට සිරි ෂේප් එකේ පැන ගන්න ඕනේ. හොවා පුටුවා කොහෙද පැනලා යන්නේ? හරි කන්නාඩි පොලගෝ දැන් ඔබ ගාව සල්ලි තියෙනවද නැද්ද? අනේ තරිදු යාළුවා මේ මං ගාව සල්ලි නෑනේ. අර කිඹුල මනිස් එක තමයි කකාවේ. ඔයා මට ගැව්වා. ඉන්නකෝ මං ඔක රත්නදීප යාළුවට කියනවා. අනේ මේ මා රත්නදීපයට බය නෑ. පුළුවන් නම් එන්නේ කියපන් ගහගන්න. ඉන්නකෝ මං ගිහිල්ලා කියන්නම් එයාට. අනේ මන්ද මාටියෝ කෝබා මුන් සෙට් එක. අනේ මන් දන්නවද උන් කොහෙද කියලා. උන් ඉතින් තාලෙට නැලවි වෙනවා ඇති ඉතින්. අන්න අපේ උන් ටික එනවා. මොකෝ මේ සුපුණාගේ මූණ නිකන් හරකෙක් පයින් ගහලා වගේ. නෑ රත්නදීප මේකයි වෙලා තියෙන්නේ. තරිදු මුට ගහලා ගියපන්කෝ බිම දාගෙන. මොකද්ද කියන්නේ තරිදු මුට ගහලා? ඇයි මුට ගහලා තියෙන්නේ? අනේ මන්ද බං හේතුවක් නෑ. නිකම්ම අල්ලන් ගහලාද කොහෙද? අඩෝ මේ හේතු වැඩක් නෑ. අපි ගිහිල්ලා දෝකට ගේමක් දෙමු අපේ කොල්ලොන්ට ගහලා සද්ද නැතුව ඉන්න පුළුවන්ද? යමන් බලන්න. ඔව්වෝ මාටියෝ යමන් එහෙනම්. අනේ මේ මාටින් රත්නදීප විකාර කරන්න යන්න එපා. උන්ට එක් ගහ ගන්න කියලා දන්නවනේ. ගුටි කාගෙන තමයි එන්න වෙන්නේ අනේ මේ ගරුක කටවහගෙන යමන්කෝ. හරි එහෙනම් උන් සෙට් එකේ ඉන්න තැනකට යමන්කෝ බලන්න එහෙනම්. යමන්. බණ්ඩාරස එහෙනම් දැන් සර් වාහනේ බැලුවනේ කොහොමද සර් වාහනේ හොඳයි නේද? ඔව් බණ්ඩාර මල්ලියේ වාහනේ නම් හොඳයි. එහෙනම් අපිට මේක තව දවස් දෙක තුනකින් ගන්න පුළුවන් වෙයිනේ. දවස් දෙක තුනක ට්‍රිප් එකක් යන්නයි ඕන කරන්නේ. කොහොමද ගණන් මිනුම් එහෙම ඉතින්?
සර් හින්දා ඉතින් මං ඕන්නම් මේක රුපියල් 30000ට විතර දෙන්නම්. බණ්ඩාර සර් මේක රුපියල් 30000ට පාඩුයිද අපි ගත්තට? පාඩුයි කියන්නත් බෑ ඉතින්. පාඩුවකුත් නෑ ලාභයකුත් නෑ. කමක් නෑ ඉතින් මේ ගාන්ට ඉතින් මේකේ තියෙන ඔක්කොම ෆැසිලිටිස් එක්ක බලද්දි මේක ගමුනේ ඉතින්. ආයිත් බස් ඔය යන්නත් බෑනේ දැන් ඉතින්. හරි බණ්ඩාර මම මේ ගන්නම් එහෙනම් අපි හෙට ඇවිල්ලා සල්ලි දීලා යන්නම් ඔයාට. හරි සර් සල්ලි නම් ඉතින් හදිස්සියක් නෑ ලොකුවට. මං යන්නම් සර් මට අර පැත්තේ පොඩි වැඩ වගේක් බලා ගන්න තියෙනවා. මේ සකල බුජම් පුතේ මොකද ඔය පණ කඩාගෙන දුවන්නේ? ඈ මොකුත් නෑ මිස් මේ හදිස්සියකට දැන් මේ දුවන්නේ මම යන්නම්. මොකොත්ම දන්නේ නැති වෙන්න නම් බෑ මොනා හරි දැනගෙන අපිට නොකිය ඉන්න තමයි මූ මේ දුවන්නේ. නෑ බණ්ඩාර සර් මම මේ ඇත්තමයි කියන්නේ මොකද දන්නේ මම යන්නම් මේ රත්නදීපට කියන්න මේ නෑ රත්නදීප මොකුත් නෑ මේ මං යන්නම්. මොකද්ද සකල බුජම් පුතේ කිව්වේ? රත්නදීප මොකද්ද කිව්වේ? රත්නදීපරයි මොකක් කර වෙලාද? ඇත්ත කියන සකල බුජම් පුතේ මගේ කේන්තිය උස්සන්න නැතුව. ඔව් මිස් මේ අනේ මේ මම කිව්වයි කියලා නම් කියන්න එපා. ඒගොල්ලන් අන්න අර පල්ලෙහා තැනක ගහ ගන්නවා. සකල බුජම් පුතේ කොහෙද ඒ කට්ටිය ගහගන්නේ කියන්නකෝ බලන්න. මං ගිහිල්ලා අද දෙන්නම් ඕකුන්ට. මම අර කීප විදිහට අර පහළ පැත්ත අර වෙලා තියෙන්නේ. ඔන්නේ වෙලෙන් පහළට යද්දී අර වත්තක් හම්බෙන්නේ. ඒ වත්තේ කට්ටිය ගහ ගන්නවා. මම මේ කට්ටිය බේර ගන්න විදියක් කල්පනා කරයි මම මේ දුව හිටියේ. හරි පුතේ මං ඕකුන් ගැන වෙනම බලා ගන්නම්. ඔයා දැන් යන්නකෝ. බලන්නකෝ බණ්ඩාර සර් මේ කරලා තියෙන වැඩේ. මෙහෙම හරියන්නේ නෑනේ මේ ළමයින්ට ගහ ගන්න දෙන්න බෑනේ. අපි ගිහිල්ලා බලමුකෝ මොකද්ද මේ වෙන්නේ කියලා. ඔව් කාන්ති මිස් මේක නම් හරියන්නේ නෑ යන්කෝ බලන්න. අඩෝ නංගි මාලිලා එළියට බහැපල්ලා. කවුද දෝ අපේ පැත්තට ඇවිල්ලා සද්ද දාන්නේ? අයියයි මොකෝ කේස් එක? අඩෝ තරිදු මේ ඔබ බබෙක් නෙමේනේ අපේ සුපුනට ගහලා එනෝ මෙතන මේ දැන් නිකන් සුදන වෙන්න. ඔව් ගැහුවා තමා. ඇයි ඔබ කියලා මට මොනා කරන්නද? බුදු අම්බෝ මොකද්ද මං බලන් ඉන්නේ? ගහපල්ලා මුන්ටයිත් ලොවෙත් නැති වෙන්න මෑ. අඩෝ ගල්ලිබ්බා බිමට බහැපන් බයයිද ඔතන්ට වෙලා ඉන්නේ? බයකට නෙමෙයි මේ මට බැහැ ගන්න බෑ බං. මේ ඕන්නේ ඔබලා උතන ඉඳපන් මම මෙතන ඉන්න. චුට්ටි අයියේ නැගිටපන් අඬ ඉන්න එපා. අනේ බෑ ඕගොල්ලන් නැගිට්ටම ගහනෝනේ අප්පා. ගහනවා තමා. ඔබ ඔතන හිටියත් ගහනවා නැගිට්ටත් ගහනවා තමා. ඇයි මල්ලි දැන් සැපද? අනේ අයියේ සැප දැන් දෝරේ ගල්නවා කිව්වා අයියේ. අනේ දැන් ඇති අයියේ අනේ. ඇති වෙන්නම ගහන්න ඕනේ මුට්ට නම් දැන්න. හරිනේ බං එහෙනම් මුන් කට්ටියට සැලකුවානේ යමන් එහෙනම්. නෑ ළමයිනේ ඔයාලට දැම්ම යන්න ඕනේ නෑ පොඩ්ඩක් ඉන්න. හූටා උඹලගේ අම්මා ඇවිල්ලා යකෝ. කට්ටිය මෙතන්ටලා මේකද කරන්නේ? තව දවස් දෙකකින් ට්‍රිප් එකක් යන්න තියෙනවා. කට්ටිය මෙතන්ටලා ගහමරා ගන්නවා. හරි කට්ටිය යංකෝ මං කට්ටිය වල්ලා ගන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ රත්නදීප. අම්බෝ හරි රත්නදීප යමන් ගෙදර අනිත් කට්ටියවත් හම්බෙන්නේ තව දවස් දෙකකින්. අනිත් කට්ටිය ගැන මම වෙනම බලා ගන්නම්. හරි කට්ටියම එන්නකෝ. හෙට එනම් දෙමාපිය රැස්වීමක් තියෙනවනේ. එන්නකෝ එහෙනම් කට්ටියම. ඕයි අයින්ට වෑන් යකෝ මේ කකුල් ඉස්සලා බීමට පත බෑවෙන්න වගේ නෝ යකෝ. අම්මේ මගේ කොන්ද මොකද්ද බම් මේ අපිට උනේ? ගල් ලෝඩ් එකක් ඇඟට බෑවෝ වගේ. හරි වේදනයි මට.